Hi guys! ඔයාලත් එක්ක හුඟ කාලෙකින් වීඩියෝ එකකින් එකතු වෙන්නේ. ටිකක් කාලෙ අපි වැඩත් එක්ක බිසි වෙච්ච නිසා වීඩියෝස් කියන්න බැරි වුණා. දැන් ජපානයේ වසන්ත සමය උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ සකුරා සීසන් එක. ජපානයේ කිව්වම සාමාන්‍යයෙන් සකුරා මල් කියන දේ අපිට මතක් වෙනම දෙයක් නේ. දැන් ජපානයේ සකුරා මල් පිපිලා තියෙනවා. අපි ගිහිල්ලා සකුරා මල් බලමු. අපේ ගෙවල් කිට්ටුව සකුරා වලට ප්‍රසිද්ධ තැනක් බලන්න තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මෙතන අපිට පහලින් පේන ඇලපාර දිගේ බෝට් සර්විස් එකකුත් යනවා. හැබැයි අද දවසට අරන් තියෙන බුකින්ග්ස් ඉවරයි ඒකේ. ඒ නිසා අද යන්න වෙන්නේ නැහැ. අපි ලබන සතියේ බුකින්ග්ස් තිබ්බොත් අනිවාර්යෙන් ඒකෙත් ඇලේ දිගේ ගිහිල්ලා ලස්සන බලමු. දැනට අපිට මේ පහළ ඇල දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. ඇල පාරට උඩින් තියෙන පාර දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. එහෙම ගිහින් බලමු එහෙනම්. මේ වගේ පිටිපස්සෙන් තියෙන්නේ මේ ඇල දිගේ සකුරා බලන්න යන බෝට් සර්විස් එක. අද නම් බුකින්ග්ස් ඉවරයි. ඉතින් අපි ආයෙ දවසක මේ සීසන් එකේම යන්න try කරමු. මේකේ බුකින්ග්ස් ගන්න හරි අමාරුයි. උදේ නම් හවස වෙනකන් තමයි තියෙන්නේ. ලබන සතියේ බුකින් එකක් දාගන්න බලමු. ඔයාලට මුලින්ම කියවනේ බෝට් සර්විස් එක මෙහෙ බුකින්ග්ස් ඉවරයි කියලා. හැබැයි එහෙමයි කියලා මෙහෙ මිනිස්සු බෝට් එකක් පදින්න ඕන නම් ඒකත් අරින්නේ නැහැ. සාමාන්‍ය තනියෙන් බෝට් එකක් ගෙනල්ලා හරි පදින්න දන්නවා හරි නැතුව හරි අනිවාර්යෙන් පදිනවා. පාර දිගේ ඇවිදගෙන එද්දී අපි දැක්කා ලස්සනට සකුරා මල් පිපිච්ච ගස්. හැබැයි ඒ වගේම සකුරා මල් තාම පිපිච්ච නැති ගසක් තියෙනවා. ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ ඒ වගේ ගහක්. ඒ කියන්නේ ඒ ගහේ තියෙන්නේ සකුරා අතු විතරයි. ඒකෙත් අපිට බලන්න තරම් ලොකු ලස්සනක් නැති වුණත් ඒ ගහ සීත ඍතු ඉවර වෙලා වසන්ත කාලේ තමන්ගේ කාලේ එනකන් ලස්සනට දරාගෙන ඉන්නවා. මොකද එයා දන්නවා එයාගේ ලස්සන මුළු ලෝකෙටම පෙන්වන්න ඕනේ කියලා. ඒ වගේ තමයි අපේ ජීවිතත් අපිටත් සීත ඍතු වසන්ත ඍතු හැම ඍතුවක්ම එනවා. අපේ ජීවිතේ අපේ ලස්සනම කාලේ එනකම් අපි දරාගෙන ඉස්සරහට ගියොත් තමයි අපේ ජීවිතේ හරිම වටිනාකම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් සකුරා ගහ වගේ ලස්සනට පිපෙන්න. දැන් ටික ටික කලවර වැටිගෙන ඉන්නේ. ඒ නිසා අපි දැන් මෙතනින් vlog එක ඉවර කරන්න යන්නේ. සකුරා සීසන් එක සාමාන්‍යයෙන් තියෙන්නේ සතියක් වගේ කාලයක් ඇතුළත. ඒ කියන්නේ ලබන සතිය වෙද්දී සකුරා සීසන් එක ගොඩක් දුරට ඉවර වෙයි. ලබන සතියත් අපිට පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු ඉන්නවා තව ලස්සන තැනකට ගිහලා වගේ ලස්සන vlog එකක් ගේන්න.
මරුයමා පාක් එකට ඇවිල්ලා තියෙනවා. මේක කියොතෝ වල සකුරා බලන්න තියෙන ප්‍රසිද්ධ කොයින් එක. අපි ගිහින් බලමු. අපි පාක් එකට ඇතුල් වෙන තැනම වගේ මෙතන හොල්මන් මන්දිරය ලංකාවේ සාමාන්‍ය වෙසක් කාලේ තියෙන අන්න ඒ වගේ හොල්මන් මන්දිරයක් හදලා තියෙනවා. ඒකට එන්ට්‍රන්ස් ෆීස් එක 700ක් වගේ ගන්නවා. අපි නම් ඇතුළට යන්නේ නැහැ. ඉස්සරහට යන්න. එහෙනම් අපි පාක් එක ඇතුළට යන්නයි යන්නේ. ගිහින් බලමු. සීසන් එක නිසා මේ පාක් එකේ ෆුඩ් ස්ටෝල්ස් ටිකක් දාලා තියෙනවා. කට්ටිය නිදහසේ රිලැක්ස් වෙලා කන්න පොඩි තැන් වගේ එකක අරේන්ජ් කරලා තියෙනවා. තමන්ට නිදහසේ පොඩ්ඩක් ඉඳලා කට්ටියත් එක්ක කතා බහ කරලා රිලැක්ස් වෙලා යන්න පුළුවන්. ට්‍රැඩිෂන් එකේ විශේෂ අංගයක් තමයි මෙහෙම සකුරා සීසන් එකට මෙයාලා පික්නික් එකක් ඇවිල්ලා වගේ බිම ඉඳගෙන යාළුවොත් එක්ක හරි ගෙදර කට්ටියත් එක්ක හරි බිම ඉඳගෙන මොන හරි කෑම බීම ටිකක් අරන් ඇවිල්ලා ඉඳලා කතා බහ කරලා විනෝද වෙලා කාලා බීලා යන එක. ඒ වගේ මේ වගේ පාක් වලට ඇවිල්ලා කට්ටිය ඉතින් එහෙම විනෝද වෙලා සතුටු වෙලා යනවා. අද දවසේ ආවම මේ වගේ පොඩි ස්ටෝල්ස් දාලා එක එක ඩෙසර්ට් ಜಾති කන්න ස්නැක් ಜಾති ගොඩක් දේවල් තියෙනවා. තමන්ට කැමති දෙයක් අරගෙන නිදහසේ ඉඳලා කාලා බීලා එන්න තමයි මේ විදියට මේ ස්ටෝල්ස් දාලා තියෙන්නේ. ඒ වගේම මෙතන ගේම්ස් ප්ලේ කරන්න ඒරියාස්ුත් තියෙනවා. ඒවටත් ඕනනම් ගිහිල්ලා අපිට ගේම්ස් ප්ලේ කරන්නත් පුළුවන්. අද දවසේ ගොඩක් කට්ටිය ඇවිත් ඉන්නවා මේ පාක් එක විසිට් කරන්න. ජපාන් ජාතිකයෝ වගේම ගොඩක් ෆොරිනර්ස්ලාත් අද ඇවිල්ලා ඉන්නවා මේ පාක් එකේ කියොතෝ වල තියෙන ටිකක් ප්‍රසිද්ධ පාකයක් නිසා. මරුයමා පාක් එක ගැන විස්තර හොයද්දී මම දැනගත්ත දෙයක් තමයි වීපින් ට්‍රී කියලා මෙතන ගහක් තියෙනවා. ඒ කියන්නේ සකුරා ගහක්. ඒ ගහේ අතු බිමට නැවෙන විදියට තියෙන ගහක්. ඉතින් මං හිතන්නේ මේ ගහ එන්න ඕනේ තියෙන්නේ. මේක ඒ කියන්නේ මේ පාක් එකේ ටිකක් ප්‍රසිද්ධ ගහක් විදියට තමයි සැලකෙන්නේ.
මෙතන මේ ලියලා තියෙන වාසනාවේ දොරටුව කියලා. අපි බලමු ඉතින් අපිටත් වාසනාව තියනවද කියලා. ඒකට යෙන් 100 කන්සෙප්ට් දාලා තමයි කොලේ ගන්න ඕනේ. කත්තා මොන හරි ලියලා ඇති බලමු. හරි ලොකු දෙයක් ලියලා තියෙනවා. වාසනාව තියෙනවද දන්නේ නැහැ. ගිය සතිය වගේම මේ සතියේත් සකුරා බලන්න ආපු නිසා ඔයාලට පොඩි වීඩියෝ එකක් ගෙමු කියලා හිතුවා. දැන් පොඩක් රැවේගෙන එන නිසා ගෙදර යන්න කියලා බැලුවේ. අදට vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් bye bye. ඔයාලා පරිස්සමින් ඉන්න.